හායි එන්නකො ඉතින් අපි බලන්න මගේ වීඩියෝ එකට මම කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම කරන්නේ මගේ hair එකේ heat protection serum එක දාගන්නවා. මේක චුට්ටක් වේලෙන්න එපා. ඒ හින්දා ඉස්සෙල්ලාම කරන්නේ මගේ මුළු කොණ්ඩෙටම මේ serum එක දාගන්න එක. ඊට පස්සේ ඉතින් කොණ්ඩේ චුට්ටක් ගැට ගහලා මගේ day cream එක තමයි ගාගන්නේ. ඊට පස්සේ මම මේ ගාගන්නේ primer එක. primer එක සාමාන්‍යයෙන් අපි tea zone එකකින් ඉතින් ගාන්නේ කවුරුත් දන්නවා කියලා හිතනවා. හරි මෙන්න මේ විදිහට primer එකත් ගාගෙන විනාඩියක් දෙකක් විතර ඉඳලා තමයි මම මගේ ස්ටික් එක ගාගන්නේ. මම පාවිච්චි කරන්නම් ක්‍රේලෝන් එක. මේකේ ඇත්තටම අපි කොච්චර මේකප් කරත් පිම්පල්ස් එන්නේ නැහැ, ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් ගොඩක් හොඳ බෙනිෆිට්ස් තියෙනවා. ඉස්සෙල්ලාම ස්ටික් එක ගොඩාක් මම මෙතන ගා ගන්න නැහැ. චුට්ටක් තමයි ගන්න. ගාලා හොඳට ඒක බ්ලෙන්ඩ් කරලා ඊළඟට මම මේ ගාන්නේ අයි ෂැඩෝ. අයි ෂැඩෝත් ගොඩක් ලොකුවට highlight කරන්න නැහැ. මම චුට්ටක් මේ කෙලවර චුට්ටක් black color එක චුට්ටක් ටච් කරනවා. පොඩි highlight එකක් ගොඩක් නෙමෙයි. ඊට පස්සේ මම මෙතන දාන්නේ blush on එක. කට් කරන්නේ මුකුත් නැහැ. නිකම්ම blush on එක දා ගන්නවා. ඒ වගේම යට සහ නල්ල දෙපැත්තේ blush on එකෙම මම චුට්ටක් කට් කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ තියෙන ගැටලුව තමයි මට eyebrows හදන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා eyebrow මම ලොකුවට අඳින්න යන්නේ නැහැ. ලාවට තමයි ඇඳගන්නේ මෙතන. eyebrow දෙක මේ විදිහට ඇඳලා චුට්ටක් ඒක eyebrow දෙක හදා ගන්නවා. ඊට පස්සේ මම මෙතන මගේ lipstick එක තමයි මම මෙතන දාගන්නේ. මම brown color එක තමයි සෑහෙන දුරට මගේ skin color එකට match වෙන්නේ වගේම ලස්සනයි. හිතනවා මම එහෙම. ඉතින් මේ විදිහට තමයි මම මගේ ලිප්ස්ටික් එක හදාගන්නේ. ඔන්න ඉතින් මේකප් එක ඉවරයි. ඊළඟට මම යනවා මගේ කොණ්ඩේ සෙට් කරගන්න. දැන් හොඳට කොණ්ඩේ වෙයිලා තියෙන. ඒ හින්දා මම මගේ අයන් එකේ මම මේ වගේ ඉස්සෙල්ලාම අයන් කරගෙන ඊට පස්සේ මම මෙන්න මේ වගේ කර්ල් පෙන්න යටට මෙන්න මේ විදිහට අල්ල ගන්න. අපිට කර්ලින් ටන් එකක්ම අවශ්‍ය නැහැ. අයන් එකනොත් මේ විදිහට කර්ල් කරගන්න පුළුවන්. මම තව එකක් උගන්ට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට කරලා මේ විදිහට රෝල් කරන්න තියෙන්නේ හැමෝම දන්නවා කියලා හිතනවා ඉතින්. ඉතින් ඊට පස්සේ මම ඉක්මනට වීඩියෝ එක ප්ලේ කරන්නම්. ඊළඟට මම මුළු කොණ්ඩෙම මගේ මේ විදිහට සෙට් කරගන්නවා. මම ගොඩාක් අයින් කරන්නේ නැහැ. මම කොහොමත් කෙරටිනයක් කරලා ඉන්න හින්දා අර වීඩියෝ එක සෙට් කරන්න එපා. ඕන් ඔය විදිහට තමයි අවසානයේදී එන්නේ. හරි ඊළඟ පැත්ත අපි කරගමු. ඊළඟ පැත්තත් ඒ විදිහටම තමයි ඉස්සෙල්ලාම චුට්ටක් අයන් එකෙන් අලලා ඊට පස්සේ මේ වගේ කර්ල් කරගන්නවා. හරි. ඔය තියෙන්නේ මගේ hair එක මම සෙට් කරගෙන ඉවරයි. දැන් මේකප් එකත් ඉවරයි, hair එකත් ඉවරයි. ඔය තියෙන්නේ ෆයිනල් ලුක් එක. මෙන්න මේ විදිහට තමයි මම සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් වලට රෙඩි වෙන්නේ. ඉතින් මට හිතුණා ඕගොල්ලොත් එක්ක ඒක අද බෙදා ගන්න. ඉතින් මම මගේ වීඩියෝ එකට රෙඩි. ඉතින් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.